ඇමරිකා සහ ඉරාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ පැවති සාමකතා අතරතුරේ ඊට සහභාගී වූ පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධ්‍යංශ ඒජන්තවරුන් උත්සාහගත් බවත් පාකිස්තාන බුද්ධ්‍යංශ ඒජන්තවරුන් මැදිහත් වී එම උත්සාහය ව්‍යර්ථ කළ බවත් විදේශ මාධ්‍ය වාර්තා කර සිටිනවා. විදේශ මාධ්‍ය මේ වාර්තා කළේ බ්‍රසීල ජාතික බහුදේශපාලනික විශ්ලේෂකයෙකු සහ මාධ්‍යවේදියෙක් වන පේපේ එස්කොබාර් කළ අනාවරණයක් අනුවයි. එස්කොබාර්ගේ අනාවරණය මේ වන විට ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ඍජු නියෝග පරිදි පාකිස්තාන හමුදාපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කෙරෙනු බවත් පාකිස්තාන බුද්ධ්‍යංශ ඒ ගැන කල්තියා දැනගත් බවත් එස්කොබාර් පැහැදිලි කර සිටියා. පාකිස්තාන බුද්ධ්‍යංශ වෙත මේ පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු ලැබී තිබුණා. එම තොරතුරු ලැබීම සිදු වූයේ ඕමානය හරහායි. ඉන්පසු පාකිස්තාන බලධාරීන් පෙරලා ඊශ්‍රායලයට දැඩි ලෙස අනතුරු ඇගවීමක්ද කළා. ඔබ අපේ හමුදාපතිට හෝ අපේ සාම නියෝජිතයින්ට හෝ අනතුරක් කළොත් කිසිදු සමාවක් දෙන්නේ නැහැ. පාකිස්තානයේ ඊශ්‍රායලයට කළ අනතුරු ඇගවීම එයයි. යනුවෙන් එස්කොබාර් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉකුත් සතියන්තයේ ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පැවැත්වූයේ ස්විට්සර්ලන්තයේ මුන්ගන්ස්ටෝක් නුවර නිවාඩු නිකේතනයකදී. ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා මැදිහත් වී කටයුතු කරන්නේ පාකිස්තානයයි. මෙය ඊශ්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබෙනවා. සාම මැදිහත්කරුවන් ලෙස සාම සාකච්ඡා සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ හමුදාපති අසීර් මුනීර් ස්විට්සර්ලන්තයේ මුන්ගන්ස්ටෝක් නුවරට පැමිණ සිටියා. කෙසේ නමුත් මෙම අතිශය සංවේදී ආන්දෝලනාත්මක අනාවරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලය හෝ පාකිස්තාන රජයේ නිලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. ස්විට්සර්ලන්තය හෝ ඇමරිකාවද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.